ජීවිතේ සයුරක් වගේ අපි ආයුතුයි දියඹේ රුවල්ලිරි සුළං රැලි පාරවයි අපේ ජීවිතේ මාළු 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 මේ දැඟින අපු මාළු සුරංගනිට මාළු ගෙනාවා ஒன்று ரெண்டு மூணு சொல்லி எங்க கூட சிரிச்சு பேசி சுராங்கனி வாய்க்கிட்டு சுய சோறு கொஞ்சம் சமைச்சு தென்ன சுராங்கனி 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 மாலு ගෙනාවා மாலு 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 ගෙනාවු மாலு சுராங்கனி மாலு ගෙනාවා சுராங்கனி சுராங்கனி சுராங்கனிට மாலு ගෙනාවා මාළු 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 මේ දැඟින අපු මාළු සුරංගනිට මාළු ගෙනාවා සිනහසේ කඳුළු හැංගි කඳුල තනිවී හති දමාවී දියමේ පාවි පාවි සොයමින් සයුර පතුලේ පෙලිපෙලී නොපැඩිලා ඔයාට මම මාරියා කියන්න. මාරියා කියන්නේ කුණාටුවක්. කැප්ටන් මට මේ මුහුද දිහා බලාගෙන ඉන්නකොට හිතනවා කැප්ටන් එකපාර මේ මුහුද හිදුනොත් අපි ඔක්කොමල්ලා කැප්ටන් එක ලස්සන රටක් වෙනවනේ කැප්ටන්. මම බැලුවොත් එහෙම ලෝකෙම කවුරුත් ගිහිල්ලා මූද මැද කියලා ෆිල්ම් එකක් කරලා නැහැ. ඉතින් ඒ රිස්ක් එක අපි ගත්තා. 2025 වසරේ ආපු චිත්‍රපට අතරින් තවත් වෙනස්ම විදිහක චිත්‍රපටයක් තමයි මාරියා කියලා කියන්නේ. ඒ කියන්නේ ෆීමේල් කැරක්ටර් එකක් නැති නළුව විතරක් ඉන්න ෆිල්ම් එකක්. ඉතින් හරිම ලස්සන මූවි එකක්. අපි හැමදාම දැකපු ස්ටුඩියෝස් නෙවෙයි රියල් ඉවෙන්ට් එකක් මේ ලයිව් කෑල්ලක්. සවුන්ඩ්ස් ක්වොලිටිද වීඩියෝ ක්වොලිටිද හැමදේම හොඳම ඉතාමත් හොඳ මට්ටමක තියෙන චිත්‍රපටයක් ඇතර හැමෝම වගේ ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ලබා දීලා තිනවා ෆිල්ම් එකට. අති දෙවන්ත පිරිසක් එක්ක මේකේ වැඩ ටිකක් එක්ක තියෙන ෆිල්ම් එක. වෙනස්ම කන්සෙප්ට් එකක වැඩක් සුපිරිම නළුවෝ ඉන්න වෙනස්ම වැඩක්. මම මේ වගේ මහන්සිලා කරපු ෆිල්ම් එකක් මෑතකදී දැක්කේ නෑ. ඒ කම්පිටිෂන් එක තරම් කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් තවත් බිහි වුණා කියලා මම හිතනවා. මේක මං හිතන්නේ සිනමාවේ මාරියාව කියලා. මාරම ලස්සනයි. මියුසිකලි මාර රිච් ෆිල්ම් එකක්. 2025 අවුරුද්ද ඊටාම විශිෂ්ට චිත්‍රපටයකින් ඉවර කරන්න අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා. නළුවන්ගේ කිසිම විදියක රඟපානවා කියලා දැනුන්නේ නැහැ. ඒගොල්ලෝගේ දක්ෂකම මම හිතනවා ලංකාවේ රංගන ශිල්පීන් කෙතරම් දක්ෂද කියලා මේක දැක්කම පේනවා. හරිම ලස්සන ඒ වගේම හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ලංකාවේ ආපු වෙනස්ම ප්ලොට් එකකට ආපු වෙනස්ම අලුත්ම වැඩක්. මේක තාම ඉහළ මට්ටමක සිනමා කෘතියක්. ඊටාම ගැඹුරු අර්ථයක් තියෙන ෆිල්ම් එකක්. විවිධත්වයට එකතු වෙච්ච අලුත්ම කොටසක් අලුත්ම තැනක් තමයි මේ මාරියා චිත්‍රපටිය. එන්ඩ් එකේ මිනිස්සුන්ගේ හිතට වදින හිතට දැනෙන එන්ඩින් එකක් තිබුණේ. ඩැඩියතර මම හිතනවා නිෂ්පාදකයකට මේ වගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මාරම සතුටුයි. මුළුමනින්ම මුහුද රෙකෝඩ් කරපු මම දන්න විදිහට ලංකාවේ පළවෙනි ෆිල්ම් එක. කිලෝමීටර් දහස් ගානක ඇතුලේ අපි මේ වැඩේ අපිව මේ ට්‍රිප් එක අරගෙන ගියා ලස්සනට. මේ චිත්‍රපටියට අන්තර්ජාතික වශයෙන් සම්මාන රාශියක් හම්බුණා. මේ ගෙවපු කාලය හරි සුන්දරයි අමාරුයි. නමුත් මේ අවුට්පුට් එක දකිද්දී මහන්සියේ අමාරු ඔක්කොම නැති වෙලා ගියා ඇත්තටම. මේක මහතිරේ දැක්කාම Tamanටම දැනෙයි. මේක නිකන් හරියට 90 ෆිල්ම් එකක් බලනවා වගේ පොඩි එහෙම ලොකු වැඩක්. ඒ වසර කීපෙම බලන් හිටපු එක අද තමයි හොඳම දවස. ජීවිතේ සයුරක් වගේ අපි ආයුතුයි දියඹේ රුවල්ලිරි සුළං රැලි පාරවයි අපේ ජීවිතේ. අයියා ඉන්නකෝ අයියේ. අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි අයියේ. ඉන්ග්‍රීඩියන්ට්ස් අඩුවෙන් දාලා රස වැඩියෙන් හදන එක.
ඒක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඒක අයියේ වෙනම රහක් අයියේ පිස්සු හැදෙනවා. ඉන්නකෝ අයියේ මං අදලා දෙන්නම් එලකිරි වගේ. අයියා ටොබැස්කෝ සෝස් එක අයියේ අර පොඩි එකක් තියෙනවා මෙතරක් විතර එකක්. කෙලින් එලකිරි වගේ එකක් අයියේ. අර අයියේ පොඩි සෝස් එක. අහින්න පුතා ලුණු ගැටිය. Maria, the ocean angel.